හරිම අවාසනාවන්ත සිද්ධියක්. චරිත් කියලා දරුවෙක් සීදි විනාශාගෙන තිනවා මේ රැග් එකේ පීඩනය නිසා. ඉතින් ඒකත් එක්ක මේ කතා බහක් ඇති වෙලා තියෙන වෙලාවේ මම පොඩි දේවල් ටිකක් ඕක ගැන කියන්නම් කියලා හිතුවා මගේ යුනිවර්සිටි එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒතර මම යුනිවර්සිටි එකට ගියේ ඇත්තට මගේ BSc ඩිග්‍රී එක කරේ පේරාදෙණි යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි එකේ. ඇත්තටම පේරාදෙණි යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි කියලා කියන්නේ සාමාන්‍ය රැග් ලොකුවටම තියෙන ෆැකල්ටි එකක් කියලා සාමාන්‍ය ප්‍රසිද්ධයි. එතකොට මේක ඇතුළේදී මට දැනෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම දෙමව්පියෝ මේක ගැන දැනුවත් වෙන්න ඕනේ. පළවෙනි දේ දරුවෙක්ට ඔයා ළමෙක් නම් ඔයා කැම්පස් යන්න ඉන්න එක්කෙනෙක් නම් ඔයා හොයලා බලන්න ඔයා යන කැම්පස් එකේ රැග් වගේම රැග් නොවීම රැග් වීමට විරුද්ධ වෙච්ච නැති ඇන්ටි රැග් ගෲප් එකක් ඉන්නවද කියලා. ඒ උන්ට කියන්නේ සම රැග්ගුන් කියන්නේ අල කියලා. හැබැයි උන් අල නෑ. උන් තමයි රියල් මිනිස්සු. රියල් පිරිමි ටික රියල් කෙල්ල ටික උන්. ඇයි ඒ? තමන්ට ෆිසිකලි හැරස්මන්ට් එකක් වෙනකොට ඒකට විරුද්ධ වෙන්න කොන්දක් නැති උන් ඇත්තටම ඩිග්‍රියක් කරන් වැඩක්ද? තමන්ට ෆිසිකලි හැරස්මන්ට් එකක් වෙනකොට නෑ මම ඒකට විරුද්ධ වෙනවා කියලා කොන්ද පර නැති උන් තමයි රැග් කියන්නේ. දැන් ඇත්තටම සමහරට මේ රැග් කියලා කියද්දි ටියුෂන් ගුරු සමහරට ඉස්සර අපිට කියනවා රැග් එකේ වෙච්ච සුන්දර සිද්ධි. ඇත්තටම ඕකේ සුන්දර සිද්ධි කියලා කියන්නේ දැන් සාමාන්‍ය රැග් එකක් සුන්දර වෙනවා මෙහෙම උනා නන්නේ. අලුතෙන් ආපෙවුනේ සින්දුවක් කියන්නේ. අපිට මොන හරි කණ්ඩ ගේන්න. එහෙම කියනවනම් ප්‍රශ්නයක් නැහැ. ඕක ඊට වඩා බරපතලයි. ඕක ඇතුළේ ෆිසිකලි ලොකු හැරස්මන්ට් එකක් තියෙනවා. හරි. මම කැම්පස් ජීවිතයේදී ගත්ත කොන්දපණ ඇති සහ වැදගත්ම තීරණේ විදිහට මම හිතන්නේ මම රැග් එකේ මාස එකමාරක් විතර ඉඳලා මට තේරෙනවා මේක හරියන්නේ නැහැ මේක එහෙන අවුල්. ඒක නිසා මම කෙලින්ම සමහර පේරාදෙණි යුනිවර්සිටි එකේ නම් නුවර හින්දා ගොඩක් වෙලාවට අපේ යාළුවෝත් කෙලින්ම ඇන්ටි රැග් ගුනේ. මම ওই රැග් ඇන්ටි රැග් කතාව දන්නේ නැහැ කැම්පස් එකට යනකම්. ගියාට පස්සේ තමයි දන්නේ රැග් එකට විරුද්ධ වෙන කොන්දපණ ඇති කොල්ලෝ කෙල්ලෝ තාම කැම්පස් වල ඉන්නවා කියලා දන්නේ මං ගියා. ඊට පස්සේ මමත් ඇන්ටි රැග් ගුණා. නමුත් ඔය රැග් වෙච්ච පොඩි කාලය ඇතුලේ මම නම් ෆිසිකලි හැරස්මන්ට් කිසිම දෙයකට මුහුණ දීලා නැහැ ඇත්තටම. හරි. ඔය මට නම් කවි කටපාඩම් කරන්න ජේෂ්ඨ උත්තමයා නම් මම ඔය කියන්න වෙලා තියෙනවා. හැබැයි ඔය රැග් කරන උන් ගැන නිකන් හිතලා බැලුවාම දැන් මොන වගේ උන්ද? මම මේ මිනිස්සුන්ට පහත් කරන්න කියනෝනේ උන් ඇත්තටම මානසික රෝගීන් තමයි. උන්ට එහෙම කිව්වට කමන්නේ. උන් මගේ වචනෙන් කියනවා නම් උන් තනිකරම හාල් කෑලි. හාල් කෑලි කියන්නේ ගොඩාක් ඈත පිටිසර ගම්මාන වලින් ඇවිල්ලා ඇත්තටම අර ලස්සන්ට ඇඳලා පැළඳ වල දකින්න තී කොල්ලා කොච්චර ලස්සන ඉන්න ලස්සන ඇඳ පැළඳගෙන පිළිවෙලට ඉන්න කොල්ලෙක්නේ. ඒ වගේ උන්ව පේන්න බෑ රැක් කරන උන්ට. ඇයි උන්ට එහෙම ජීවිතයක් නැති නිසා උන් try කරනවා අනිත් උනුත් උන්ගේ මට්ටමට ගන්න. එතන මේ කොල්ලගේ අර යාළුවා කියපු කතාව පස්සේ අර දීපු වොයිස් කට් එකේ ලස්සන වචනයක් කියවුණා. මොකක්ද කියවුනේ? මම මේක කියනවට කවුරුත් අමනාප වෙන්න එපා. මැදවච්ච ඉඳලා ආපු සින්නෙක්. මැදවච්ච ඉඳලා ආපු සින්නෙක්. ඒතකොට මම කියන එක වැරද්දක් නෑනේ. උන්ගේ ජීවිතයේ තියෙන ඇරියස් එක තමයි ඔය කවර් කරන්නේ. ඒතකොට මම මේ දෙමාපියන්ගේ පැත්තෙන් කියන කතාව. ඒතකොට ඒක මම කියපු එක වැරද්දක් නෑ. හරි. උන්ගේ ජීවිතයේ තියෙන ඇරියස් එක දැන් හොඳට ඇඳ පැළඳගෙන එන එකෙක් ගැන උන්ට තියෙන ඉරිසියාව. ඒක තමයි ඔය රැග් එක පිටින් යන්නේ. දැන් මම ඇත්තටම සතුටු වුණා කොවිඩ් කාලෙන් පස්සේ දැන් කොවිඩ් වලින් පස්සේ දැන් ওই බැජ් එක මිස් වෙලා එහෙම යනකොට මේක නතර වෙයි කියලා. මේක ඇත්තටම නතර වෙන්නේ නැහැ. මේක මාර ප්‍රශ්නයක්. ලංකාවේ ඇතුලේ ඔය කැම්පස් යුනිවර්සිටි සිස්ටම් එකේ තියෙන ලොකුම බ්ලැක් මාක් එක ඕක. ඒතර මේ ලොකුම බ්ලැක් මාක් එක යවන්න නම් මට දැනෙන විදිහට මොකද්ද කරන්න පුළුවන්. සාමාන්‍ය රැග් වල වුණත් සාමාන්‍යයෙන් ටිකක් හොඳ පවුලකින් ආපු එකෙක් පස්සේ දෙවෙනි වතාවට ගිහිල්ලා වෙන එකෙක්ව රැග් කරන්න යන්නේ නැහැ. ගොඩාක් ඈත පළාත් වලින් තමයි ආපුන් රැග් කරන්නේ. උන්ව දැක්කහම නිකන් කළු කරකශ කරවල කෑලි වගේ උන් තමයි. ඇත්ත කතාව. උන්ට එහෙම කිව්වට කමක් නැහැ. මිනිස්සුන්ට බයින්න හොඳ නැහැ. හැබැයි උන්ට එහෙම කියන්න ඕනේ. හරිද? එතකොට ඔය රැග් එකේ කතාව තියෙන්නේ පළවෙනි දේ ඕකේ නීතිමය පැත්ත ගැන. දැන් ඔයා කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඉන්නවා නම් හොයා යන්න ඉන්නවා නම්. හරිද? ඕක ඇතුලේ ඇත්තටම රැග් එක වගේම ඇන්ටි රැග් ගෲප් එකක් තියෙනවද කියලා චුට්ටක් හොයලා බලන්න. දැන් මම උනත් කැම්පස් එකට යනකොට ඇන්ටි රැග් ගෲප් එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. ගියාට පස්සේ තමයි දන්නේ මෙහෙම කතාවක් තියෙනවා කියලා. ඊට පස්සේ ටික දවසක් ගිහිලා මම ඒක අනිත් එකට මාරු වුණා. එතකොට කට්ටියට එනවා මෙන්න මෙහෙම එකක් බුදු අම්මේ මොකද්ද අලවෙන එක. එන්න අවුලක් නේ අලවෙන එක කියලා. කිසිම අවුලක් නැහැ. දැන් මගේ අත්දැකීම් විදිහට පේරාදෙණියේ කිසිම අවුලක් නැහැ. අපේ බැජ් එකේ හිටියේ 450ක් විතර. ඒකෙන් 150ක් විතර හිටියේ ඇන්ටි රැග් අය. අල කියන්නේ ඔක අගෞරව කරන්නේ. ඇත්තටම උන්ට තමයි කොන්දපන් තියෙන කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. උන් ඇත්තටම ගත්තොත් හොඳ පවුල් වල හොඳ පවුල්ගේ සල්ලිකාර නෙමෙයි. හොඳ පවුල් වල හොඳ පසුබිමක් තියෙන උන් තමයි ඇත්තටම ඇන්ටි රැග් වෙන්නේ. මොකද උන්ට වෙන එකෙක් උන් හැරස්මන්ට් වෙන්න කැමතිත් නෑ. තව එකෙක්ව වද හිංසනයේ ලක් කරන්නත් කැමති නැති ඇත්තටම අර අපි කියන්නේ
ශිෂ්‍ය සම්පන්න උන් ටික තමයි උතන්ට යන්නේ. හරි? අනිත් එක මට ඔය සිද්ධිය කියද්දි දැන් මම කැම්පස් එකට ගිහලා දැන් අවුරුදු ගාණක් දැන් 2017 16 සිද්ධි මේවා 2017 වගේ සිද්ධියක් මේක. මට මතකයි දැන් ටික දවසක් ගිහලා පළවෙනි සතියේ මල් සතිය කියලා තියෙනවා. ඒකෙදි අනේ මල්ලි කොහොමද ඔයා කෑවද බිව්වද කියලා අහලා එහෙම සතියක් තියෙනවා. හරිද? ඊට පස්සේ තමයි මුන් නිකන් අමුතු රවුඩ්‍ර වෙලා නිකන් අර ඉන්න ෆෝම් එකේ එන්නේ. දැන් ওই කාලේ වෙනකොට ඇන්ටි රැග් රැග් බෙදෙනවා. හරි? එතකොට මට මතකයි එක ලෙක්චර් එකක් තිබිලා මුළු බැච් එකට මේ ලෙක්චර් එක තිබ්බා. ඇන්ටි රැග් ගුන් ටික ගියා. ගියාට පස්සේ රැග් ගුන් ටික දුන්නා. ඒ කාලේ මම ඇන්ටි රැග් වෙලා නැහැ තාම. හරිද? එතකොට එක කෙල්ලෙක් නැගිටලා කිව්වා කොන්ද පන තියෙන පට්ට සුපිරි කෙල්ලෙක් කිව්වා අපි බැජ් එකක් විදිහට ඇන්ටි රැග් වෙමු. අපි රැග් එකට විරුද්ධ වෙමු කියද්දී උඹලා හිතන්නේ කවුද නැගිටලා කිව්වේ නෑ රැග් වෙන්න මේක කරන්න බෑ හරි භයානකයි මේක මාර ලොකු කැම්පස් එකක් අපිට මේ ඉන්න බැරි වී අනම්මනම් බැජ් එක පිටින්ම අපිට යන්න වෙයි ගෙදර කියලා කිව්වේ කොල්ලේ. ඇත්තටම සමහර පී ගති නතර කරගන්න කැම්පස් එකට යන්න කලින්. ඒ වගේ දෙයක් වුණොත් ඒකට විරුද්ධ වෙන්න. හරි? ඔය රැග් එක ඇන්ටි රැග් කතාව නතර කරන්න බැරි ගොඩක්ම ළමයි විදිහට ඕගොල්ලෝ ඒකට යටත් වෙන එක. Tamanට ගොන්දපණ ඇතුව පර්සනැලිටි එකක් තියාගෙන යන්න. හරි අපි හිතමු ඔයා බැජ් එකෙම කොන් වුණා. අවුලක් නැහැ ඔයාගේ වැඩේ කරන්න ගිහලා සද්ද නැතුව. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තම කතාවද ඔය ඇන්ටි රැග් වුණා කියලා කැම්පස් එකේ ක්‍රීඩා කරන්න බෑ, ස්පෝර්ට්ස් කරන්න බෑ. මේ ඇකඩමික් ඒවා කිසිම දෙයකට සහභාගී වෙන්න බෑ. එහෙම එකක් නැහැ. හරි? ඕන දෙයක් කරන්න පුළුවන් ඇන්ටි රැග් වුණා. හරි? ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් ඒක නිසා ඔයාලට කියන්න තියෙන්නේ කොන්ද පණ ඇතුව කැම්පස් එකට දෙමව්පියන්ටත් කියන්න තියෙන්නේ එතන ලොකු දෙමව්පිය ලොකු වරදක් කරලා තියෙනවා. මොකද්ද? ළමයාට එහෙම දෙයක් වෙනවා කියද්දි දෙමව්පිය ඒක අහලා ඇත්තටම මට හිතෙනවා පියවරක් ගන්න නැහැ කියලා. ඒක හැම ඉඳලා තියෙනවා. ඊට පස්සේ දෙයක් වුණාට පස්සේ මොන දේ කරත් වැඩක් නැහැ. ඒක නිසා දෙයක් වෙන්න කලින් දෙමව්පිය විදිහට ඔයාලා චුට්ටක් හොයලා බලන්න දරුවා යුනිවර්සිටි එකට චුට්ටක් ඈත පළාතක ගියොත් එහෙනම් මොකද්ද තත්ත්වය කියලා. හරි. සමහර වෙලාවට දැන් අපි මම පේරාදෙණියගේ මම නුවර ඉන්නේ. ඒතකොට මේ தත්ත්වය දන්නවා මේ පැත්ත දන්නවා. කොහේ තැනක ගිහිල්ලා ඈත පළාතක ගිහිල්ලා අපි අමාරුවෙන් අපි දන්නවා දැන් මමත් උගන්නන නිසාත් දන්නවා කොච්චර දෙමව්පියෝ දරුවෙක්ව ගොඩ දාන්න මහන්සි වෙනවද කොච්චර වියදම් කරනවද කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. එහෙම තියාගෙන කැම්පස් එකට ඇවිල්ලා දරුවව අතාරින්න එපා. මොනවද වෙන්නේ කියලා හොයලා බලන්නේ කැම්පස් වල. පුළුවන් නම් ඇත්තටම ඔයගොල්ලන්ට පුළුවන් නම් දරුවව කැම්පස් එකට දාලා චුට්ටක් ඇවිල්ලා බලන්න මොකද්ද තත්ත්වය කොහොමද තත්ත්වය කියලා. සමහර වෙලාවට ඔය ඇන්ටි රැග් දැන් රැග් එකෙන් බේරෙන්න පුළුවන් එක විදිහක් තමයි සමහරට හොස්ටල් වල නතර වෙන්නේ නැතුව ඔයාලට පහසුකමක් තියෙනවා නම් පිටතැනක නතර වෙන්න බොහෝ වෙලාවට ඔය රැග් එකෙන් බේරෙන්න පුළුවන්. ඇත්තටම. ඒ කියන්නේ ලොකු ඔය ෆිසිකලි හැරස්මන්ට් කරන්න බැරි වෙනවා. ඒත් එක්කම නීතිමය පැත්ත ගැන චුට්ටක් හොයලා බලන්න. දැන් ඔය වගේ දෙයක් හැරස්මන්ට් එකක් කරනවා නම් අපේ රටේ නීතියක් තියෙනවා. මේ නීතිය අනුව පියවර ගන්න පුළුවන්. අපි මම මේ කියපු කාරණා ටික මනසේ තියාගන්න ඔයාලා කැම්පස් එකට ගියොත් හරි ඔයගේ දරුවෙක් හරි කැම්පස් එකට ගියොත් මේ ටික හොයලා බලන්න. මේ ටික හොයලා බලලා මේ වගේ දෙයක් තිබ්බොත් ඒකට විරුද්ධ වෙන්න. හැම වෙලාවෙම බොහෝමයක් කැම්පස් වල ලංකාවේ රැග් එකට විරුද්ධ වෙච්ච කොන්ද පන තියෙන ඇන්ටි රැගර්ස්ලා ඉන්නවා. හරි ඇන්ටි රැගර්ස්ලා වෙන්නේ උන් තමයි ශිෂ්‍යයෝ ඇත්තටම. හරි. ඒතකොට ඒ වගේ පිරිසක් ඉන්නවනේ ඒ කණ්ඩායමට එකතු වෙන්න. ඒ කණ්ඩායමත් එක්ක මේක වෙනින් වැඩ කරන්න. අනිත් එක තමයි ඔයා රැග් වුණා නම් හරි අපි හිතමු ඔයා මේ අවුරුද්දේ ෆස්ට් ඉයර් එකේ රැග් වුණා. ලබන අවුරුද්දේ පොඩි උන් රැග් කරන්න යන්න එපා. ඔයා විඳ දුක උන්ටත් දෙන්න එපා. ඕක වෙන්නේ ඒකනේ. එතකොට ඔය රැග් කරන උන් හිතන්නේ මට හිතෙන්නේ අපිත් ඒ දුක විඳා එහෙනම් අනිත් උන්ටත් ඒ දුක දෙන්න ඕනි. එහෙම එකක් නැහැනේ. එහෙම එකක් නැහැ. ඒක එතනින් නතර කරන්න. හරි. ඒක කරන උන්ට විරුද්ධ වෙන්න. ඒක ඒ වද හිංසනයෙන් ලක් වෙන උන් ආරක්ෂා කරන්න. එහෙම කරා නම් මේක නතර වෙයි. හරි. ඉතින් ඒ විදිහට මේක කරන්න ඇත්තටම මට ඒ වීඩියෝ එක දැක්කට පස්සේ ඒ නිවුස් එක දැක්කට පස්සේ වෙච්ච කනගාටුවට සහ මට වෙච්ච මේ සිද්ධි ටිකත් එක්ක පොඩි හරි අදහසක් මේක ගැන කියන්න ඕනේ කියලා හිතෙච්ච නිසා තමයි මේ වීඩියෝ එක කරේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.